දැන් බලන්න දැන් තෙමුනේ ළමයි. සබාවෙන් අවසරයි මම මොකක්ද ඒ වගේම පොඩයි. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නා නේද ඔයාලා හැමෝම? ඉතින් ඔන්න මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අද මම අරන් ආවා තෙමු. මොකද හැම බලන තැන තෙමුනේ. ඉතින් මටත් හිතුණා මම දාපු ඕඩර් එකක් ඔයාලත් එක්ක share කරගන්න. මොකද මේකේ මට අවශ්‍යම දෙයක් තියෙනවා. මට වීඩියෝස් කරන්න අවශ්‍ය දෙයක්. ඉතින් ඒ හින්දා ඒකත් ඔයාලට පෙන්වන්න හිතුණා. මම ඔයාලට පෙන්වන්නම් මොනවද ඕඩර් කරේ කියලා. ගොඩක් සැරයක් මේ වීඩියෝ එක කරන්න හැදුවා ළමයි කරන්න වෙන්නේ නැහැ. ඉතින් සද්ද වැඩි. හරි ළමයි මේ සද්ද අඩු වෙන්නේ නැහැ. ඉතින් අපි වීඩියෝ එක ගමු බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මම දන්නා මොනවද තියෙන්නේ කියලා. මේ මට අර බලන්න හදිසියක් තියෙන්නේ නැත්තම් මගේ මේ තව එකක් මේ මම ඕඩර්ස් දැම්මා අයිටම්ස් 12ක්. හැබැයි මේකේ තියෙන අයිටම්ස් 10යි. මට ඇවිල්ලා තියෙන පැකේජින් දෙකක් එනවා කියලා එකක 2යි අනිත් එකේ 10යි කියලා. මට 10ක් තියෙන පැකේජ් එක ආවේ මේකේ අවශ්‍යම දේ තියෙන හින්දා මම මේ වීඩියෝ එක කරන්න හිතුවා අරක එන්න කලින්. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවද ටිකක් තියෙනවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා බලන්න ළමයි. පොඩි අයිටම්ස් ටිකක් තියෙනවා. විතරයි නේ මම. ඔක්කොම දිකනේ. එච්චරයි. මෙන්න මේක තමයි මම ඕනම ගියපු අයිටම් එක. දෙදේ. මෙන්න මේක. මම මේක එනකන් තමයි දැන් මම දාලා දවස් 10ක් විතර. මේක එනකන් නම් බලාගෙන හිටියා ඉක්මනට ඕනේ කියලා මට. අර දාලා මේ ලයිට් එක. ඒක චෝටි. හරි මම මට හිතෙනවා මේක රිවිව් බලපුවම මම මොකද රිවිව් තිබ්බා. මම මේක ගානම මෙතන දාන්නම් ෆොටෝ එකත් එක්ක මට මෙහාට 10 ගණක්. ෆොටෝ එකත් දාන්නම්. අපි හයි කරමු. ඒක දෙනවා හයි කරගන්න කැලේ තියෙනවා. හරි ඉස්සරහට කරලා පුරුදු කරගන්න. ඇයි? නිකන් යන්නේ නේද? හරි. එයා ඔයගොල්ලෝ අහන්න මොනවද කියලා. මොනවද කියනෝ තික්ම දැන් බලන්න මොනවද කියලා. ඇයි මම ඔය මොනවද බොඩි ලෝෂන් එකක් කියන්නේ මට ගාන කියවන්නේ මම සමහරවිට හංගනවා. නෑ මම නෑ අයින් ගුවත් ඕක දන්නවා මේ කමරේ කොහෙද මම ඒව තියෙන්නේ. මම මේක හයි කරන් ඉන්න ළමයි. චුට්ටක් ඉන්න හයි කරන් ඉන්න. මම හයි කරා. හයි කරලා ඉවරයි. අපි දාලා බලමු. කොහොමද එළියේ කියලා. චූටි හැබැයි ඒක හිතුවට වඩා බලමු. ඉලියයි නේද ළමයි. ටිකක් තුලින් තියෙන බල. ෂාල් මොකද ලස්සන පේනව නේද? ෂායික හොඳයි නේද ළමයි? ගානේ හැටියට මාර වටිනවා ඒක. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන්. ලස්සනට පේනවා.
ඒක හොඳයිද? ඒක නිකන් කහ පාට වගේ. මේකයි මේකයි. මේක හොඳයිනේ. එහෙනම් ඕනේ ඒක හොඳයි. මම ඒක ගාන දාන්නම්. ගානයි මේකයි දාන්නම්. ඒක පෙන්නන්නද මං ඔයාලට? පොඩ්ඩක් ඉන්න. මේ තියෙන්නේ එක. මෙන්න තියෙන මේ මං කලින් ඒක මේ මට තියෙන එක. ඒ මේකේ ලයිට් එක වැට නැහැ. මෙන්න තියෙනවා කියනපු එක. ඒක එළියයි නේද ළමයි? මට සතුටුයි. දැක්කනේ ඒක එළියයි. අපි ලයිට් එකත් ඕෆ් කරලා බලමුද? කොහොමද කියලා. මෙන්න. ෂා ලයිට් එක ඔෆ් කරාම හොඳයිනේ. මට සතුටුයි. එහෙම ලස්සනයි. එහෙම හොඳයි නේ ළමයි. මෙහෙම ඉන්න. එක්ක ලයිට් එක දාන්නද? මෙහෙම ඉන්නන්නේ. එහෙම ඉන්න. ඊළඟ එක බලමු. මේක අල්ල බලන්න ඕනේ නැහැ නේද? මේ අර ෆෝන් එකේම charge දාලා මේ බැටරි ගහන්න පුළුවන් එක. charge එකට එහෙම දාන්න පුළුවන්. remote එක තියන්න පුළුවන් එහෙම එකක්. මං ගාන දාන්න මේක ලොක් ගානක් උන්නේ නැහැ. 300 ගානක්ද කොහෙද? මං ගාන දාන්න. මේක ඊට පස්සේ මේක මොකක්ද? බලන්න. මම මේ බලලම එතන තිබ්බ අඩුවටම තිබුණා මේ මේක තමයි මේ දැන් මේ හරියද මං එහෙම දාන්න අවශ්‍ය නැහැ අවුලන්නේ මං එන කැතයි නේ බා අපි මෙහෙමනේ ඒ මොඳයි නේ දාන්න වල ආයෝ මෙන්න මේක ඉනා චිප් එකක් මේක 300 ගාන කාපෝට් ටින් කැඩෙනව ගෙනාව විතරයි මේක 300 ගානක් කොහෙද උනේ මම බල අඩුවටම තියෙනවා ළමයි දැම්මේ පේනවද දන්නේ පේනවද අඩුවම තියෙන්නේ ඒක 300 ගානට වටනවා නේ මං ආසයි කියුට් එක ඒකයි මෙන්න මේක මේ අර බෙල්ලට දාන්න පුළුවන් මර මේ බෙල්ලට දාන්නේ මගේ මේ බෙල්ල පොඩ්ඩක් මහතයි ඒකපු ගම රිදෙනවා ඉතින් මට හිතෙනවා මේක වැඩක් වෙයි කියලා මම දන්නේ නැහැ මේකෙන් මොකද වෙන්නේ කියලා ඒවට මම මොලේ හදන්නේ මේක ගානක් අඩු 200 ගානක් මට මතකයි යන්තම් ගාන මතක් නැති වෙන්න විදියක් නැහැ නේ මොකද මමනේ බලලා දැම්මේ සමහර අය ඉන්නනේ ළමයි රිමෝට්ස් දානවා ඔබ මේ මතක නැහැ මේ මොනවද දැම්මේ කියලා මතක නැහැ ඒ වුණාට බලමු ඉතින් අපි මොනවද තියෙන්නේ කියලා මතක නැහැ ළමයි රිමෝට්ස් කීයක් දානවද ඉතින් මතක නැහැ මොකද්ද මේ කියලා අපිට මැසේජ් එකකුත් එනවා බං මේ ඩිලිවර් වෙනවද ඕන්න ඔහොම කී මතක නැත්නම් මොකද ඔය මාටි සිදාන්නේ බොරු කියන්නේ මතකයි ඔය මතක නැහැ කියන බොරු අම්මෝ ඊට පස්සේ මම හිතන්නේ මේක අයිලයින් එකක්ද කොහෙද අයිලයින් එකද කොහෙද ඔව් අයිලයින් එක මම දැන් මේ කළු පාට නෙමෙයි මේක දුඹුරු පාටද කොහෙදනේ මේ කළු බා අද මානිකා මේ සුද්ධියක් වගේ පේනා නේ කමෙන්ට් එකක් දාන්න මේක කළු නෙමෙයිද මේ කළුනේ
කළු කළු. දැනට නම් හොඳට මේ වෙනවා. පස්සේ කොහොම වෙයිද දන්නේ. ලංකාවේ තියෙනවත් මේක තමයි. ආමි යන්නේ තියෙනවා. වෝටර් ප්‍රූෆ් කියලා තිබ්බා. මම ඒකයි දැම්මේ. මං ආස අයිලයිනර් වලට. ඒකෙත් ගාන දාන්න. මේක කන්සීලර් එක. තමයි මං කවදාවත් කන්සීලර් යූස් කරලා නැහැ. මම මගේ ජීවිතේට ගත්ත පළවෙනි කන්සීලර් එක මේක. මං යූස් කරලාම නැහැ. අරගෙනම නැහැ ඊට කලින්. මම මේක බලන්නම් ගාලා මම මේක ගානක් දාන්න. ඒක කියන්නේ ඔන්න වෙනවද? වෙනවනේ දැන් මම හොඳට පේන්න යනවා නේද දැන් මම ලස්සන පේනවා. මට පිස්සු මොංගල් වෙලා මම මේ මොකද මන් දන්නේ. ඒ බං මම මෙහෙම වෙලා ඉන්නේ. ඔන්න ගමන්නේ ඕලා hina වෙලා ඉන්න මාත් එක්ක හරිද? 300 ගානක් මතකත් නෑ බං. කොයි දින්නේ නෑ කොහොමද මේවා ගන්නේ? බලන්නම්කෝ. හොඳ වෙයි. බලන්න ගාලා. යන්නකෝ මම වීඩියෝ එකක් කරනවා. යන්න. ගන්නකෝ. පොඩි ළමයෙක් ආවා. අපේ ගෙදරට පත් වෙනවානේ. දවල්ට නම් වීඩියෝ එකක් කරන එක හරි අමාරුයි අපේ. මේක බොහොම අමාරුවෙන් පටන් ගත්තේ දැක්කද? සත්‍ය. තව මේ කුෂන් ෆ්‍රයි එකක්. මේ ගානක් දාන්න. 300 ගාන. මම ෆොටෝ එකක දාන්න හැම එකම මෙතනින් ගන්න. අය මේක මම කවදාවත් මොන මේ සේව් කරලා නෑ. මට හිතුණා කරලා බලන්න. ඒ හින්දා තමයි මම මේක ගෙන්න ගත්තේ. මේ තුනටම රුපියල් 300 ගාණක් විතර ගියේ. තුනක් තියෙනවා. හැබැයි මේ සමහර වෙලාවට දැන් මම ගෙන්නපු ප්‍රයිස් එක එක්ක අඩු වෙලා තියෙනවා එක්ක වැඩි වෙලා තියෙනවා. දැන් තියෙනකොට. ඉතින් කියන්නේ තව ලිප්ස්ටික් එක. මල්ලක ගොඩක්ම තියෙන ලිප්ස්ටික්. හැබැයි මම පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ අර එකම ලිප්ස්ටික් එක ඒත් අර පේන්නේ නැති වෙන්න. පේනවා නැති ගානට තමයි ගන්නෙ. හරිද? ඒ වුණාට මට දැක්කම ආසයි අනේ ලිප්ස්ටික් එහෙම. ගැලම හැට නේද? ලිප්ස්ටික් එහෙම දැක්කම මෙන්නමයි ඉන්න බෑනේ. ගැලමයින්ට අතේ කර තියෙනකොට ඉන්න බෑ නම. හැබැයි මේ තව දෙයක් කියන්න ඕනේ. මේ ඔඩ එක මට දාලා දුන්නේ මාගේ ආදරණීය ස්වාම පුරුෂයා විසින් මාහට එවන ලද්දක් මෙය. මාගේ මුදල් නොවේ. ඔහු දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් වලින් තමයි මා මෙම තෙමු ඕඩර් එක දැම්මේ. ඉතින් ඔබට බොහොම පිං මාගේ ආසාවල් ඉෂ්ට කරලා දෙනවට මාගේ ස්වාමියනු. මාගේ ස්වාමීනි. හරිද? බොහොම ස්තුතියි ඔබට. එන ස්තුති කරනවා ඉතින් එයාට කොච්චරනම් ස්තුති කරන්නද? මම ආස හැමදේම දෙනවනේ. එයා තමයි ඉහිනම් මට දැම්මේ මේක. කලිනුත් මං තෙමෝඩ එකක් දැම්මා ඒකත් එයා තමයි දෙන්නේ. මෙන්න ලිප්ස්ටික් එක. රෝස පාට නෙමෙයි මම දැම්මේ දුඹුරු පාට. මේ ඒක ලස්සනයි. කොහමද? ඇයි බම්මන් දුඹුරු පාට දාන්නේ රෝස පාටට එන්නේ?
බලන්න මේක දුඹුරු පාටයි යන්නේ. මම දැම්මේ දුඹුරු පාට. මේක රෝස පාටයි. මම හැමදාම දුඹුරු පාට කියලා ගෙන්නනේවා ඔක්කොම රෝස පාටයි. හැබැයි ඒක කියුට් නේද? මේ පාටත් මට මැච් වෙනවා. ගොඩක් මේ කලයක මල්ලක මේකම මේ පාටයි නිකන් අර ක්‍රීම් පාට වගේ එහෙම ලිප්ස්ටික් තමයි මල්ලක තියෙන්නේ. මම ගොඩක් ගන්න නේද. ඉතින් ඔය ටික තමයි මම ඕඩර් කරේ. තව අයිටම්ස් දෙකක් තිබ්බා. තව මොකක්ද දන්නවද තිබ්බේ? තව අර කොණ්ඩේ අර ස්ටික් එකක් අර කොණ්ඩේ මෙහෙම කෑලි ඉස්සරහට එනවට අර කොණ්ඩේ ගැට ගහලා මේව කරන ස්ටික් එකකුයි. තව මොකක් හරි එකක් තිබ්බා. පිම්පල් පැචස් අර චූටි ඒවා දෙන්නේ සුදු පාට. අන්න මේකුයි දැම්මා. ඒ දෙක නෑ. ඒ දෙක වෙන පාර්සල් එකකින් එයි. මම ඒ දෙකේ දාන ෆොටෝ දෙකක්. ඒ දෙක තමයි දැම්මේ. ඉතින් ඔන්න හරියමයි. ඔන්න ওই ටික තමයි මම තෙමුගෙන් ඕඩර් කරේ. මට මේ ඔක්කොම ගියා රුපියල් 7000 ගණක්. ඔව් 7000 ගණක් ගියා. ඩොලර් 23ක් ගියා. ওই දෙකට අර දෙකත් අර මම අනිත් පැක් එකේ එන දෙකත් එක. ඉතින් මම හිතුණා මං ගෙන්නපු ටික ඒ ගානට හොඳයි කියලා. ඒ වගේම මොකක්ද ඒ වගේම පොඩයි. ඉතින් ওই ටික තමයි මං ගෙන්නුවේ ළමයි. ඉතින් ඔයාලටත් පුළුවන් බලලා මොන හරි ඔයාලට අවශ්‍ය දෙයක් තිබ්බොත් ඒක බලලා ඒ ගානට ගෙන්න ගන්න. මට ගොඩක් වමනා කරලා තිබ්බ මේ රින් ලයිට් එක. මේ ලයිට් එක. ඉතින් ඒක ඇත්තටම හොඳයි නේද? හොඳට පේනනේ මම ඔයාලට. මේ කාමරේ ලයිට් එක දාලා දිනනකොට ඔයාලට මම හරියට පේන්නේ නැහනේ. මගේ මේ මූණේ තියෙන පිම්පල් මාක්ස්. එහෙම ඔයාලට හරියට පේන්නේ. ඒ හින්දා දැන් නම් ඒව හොඳට පේනවා. ඒ හින්දා මට හරිම සතුටුයි. එනෝන මම තෙමු ඕඩර් එක වීඩියෝ එකක් කරා ළමයි. මේ මගේ හිතේ හරිම දුකක් තිබුණා. මට තෙමු ඕඩර් එකක මේ වීඩියෝ එකක් කරන්න බෑ. මේ YouTube එකට යන්න බෑ. තෙමු. ඉතින් මම මොකටද කොන් වෙලා ඉන්නේ කියලා මම හරි දුකෙන් හිටියේ. ඒ උනාට දැන් හරි. දැන් හරියනමයි මගේ දුක හරි. දැන් ඔයාලත් මගේ වීඩියෝ එක බලන්න. මේ හැමෝම බලන්න. බලලා මාව subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. bell icon එකක් click කරගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. මගේ ලස්සන voice එක අහන්න පුළුවන් ඔයාලට. මේ හින්දා ඉක්මනට මේ මොකද්ද මේ subscribe කරගන්නවා. මම ඔය සින්දුවක් කියන්නේ නැහැ. මට හිතුණා මම හැමදාම දැන් වීඩියෝ එකක් දානකොට සින්දුවක් කියන්න. හරිද? ඉතින් මම දැන් ඔයාලට සින්දුවක් කියන්න යන්නේ. සබාවෙන් අවසරයි. මම දැන් හදන්නේ සින්දුවක් කියන්න. ඉතින් අහන් ඉන්න. සින්දුවක් කියන්න. बहुत प्यार करते हैं तुमको सनम, बहुत प्यार करते हैं तुमको सनम, कसम चाहे ले लो, कसम चाहे ले लो, खुदा की कसम, बहुत प्यार करते हैं तुमको सनम, बहुत प्यार करते हैं तुमको सनम. අදට ඉවරයි. එහෙනම් මම තව ලස්සන වීඩියෝ එකකින් එන්නම්. ඊළඟට ඉතින් ඉන්නවා මම මොකක් හරි මල්ලිත් එකතු කරගෙන චැලෙන්ජ් වීඩියෝ එකක් කරන්න. එහෙම වීඩියෝ එකක් ඕනනම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම මාව subscribe කරන්න. ආයෙත් කියනවා මාව subscribe කරලා bell icon එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න. තව මේ වගේ ලස්සන සින්දු වලට අහන්න ඕන නම් ඒත් කමෙන්ට් කරලා යන්න. හැමදාම වීඩියෝ එකක් දානකොට මම ලස්සන විදිහට ඔයාලට කියන්නම්. ඒ වගේම මම හිරිස්ටායගේ කියපු සින්දු වලට බලන්න ඕන නම් මගේ නම ගහලා බලන්න. හිරිස්ටායගේ මම කියපු සින්දු ඔක්කොම එනවා. හිරිස්ටායගේ හිටියා මම ළමයි ෆයිනල් 36 දෙනා අතරට එනකන් ආවා. ඉතින් ඒ සින්දුත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මට තියෙන එකම හැකියාව තමයි ගීත ගායනා කිරීමේ හැකියාව. මම හිතනවා එසේ. ඉතින් ඒ හින්දා ඔයාලා ගිහලා ඒවත් බලලා මට මගේ මේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඔයාලට සින්දු අහන්න ඕන නම් ඒත් කමෙන්ට් කරන්න. තව මොනවද මේ මොනවද චැලෙන්ජ් වීඩියෝස් ගේන්න ඕන නම් ඒ මොනවද කියලා තව මොනවාරි මගෙන් අහන්න තියෙනවා නම් ප්‍රශ්න ඒවත් අහන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇතින් ඒක ළමයි විකාර කර. එහෙනම් ළමයි මං අදට ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමින් එන්න. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් මං අදට ගිහිල්ලා එන්න. ඉතින් ඔයාලත් එමුගේ කෝඩ් එකක් දාන්න. බයි. ආදරේ.